අයිබෝවන් අයිබෝවන් පුතේ අයිබෝවන් ශිෂ්‍යත්වයට මම සූදානම් ආදරණීය සුදු පුතාලගේ විශේෂ පරිසර පන්තියේ අද දවසත් හරි විශේෂයි. ඒකට හේතුව මොකද්ද? 2025 ශිෂ්‍යත්ව විභාගයට මුණ දීපු ආදරණීය දුවල පුතාලට යෙදුණු පරිසරයේ ගැටලු සවිස්තරාත්මක සාකච්ඡාවක් එක්කයි අද දවසේ එකතු වෙලා ඉන්නේ. ප්‍රශ්න 30ක් යෙදෙනවානේ. ඒ ප්‍රශ්න 30 අපි කතා කරන්නේ අද ඉතිරි ප්‍රශ්න 30. තේරුණාද? ඉතිරි ප්‍රශ්න 30යි අද සාකච්ඡා කරන්නේ. ගමු බලන්න නිබන්ධනය අතට පරිසරයේ ඉතිරි ප්‍රශ්න 15යි අපි කතා කරන්නේ අද දවසේදී. ඉතිරි ප්‍රශ්න 15 රසට කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ අපි දෙන්න. එහෙනම් ආරම්භ කරමුද? නිල්කි ආරම්භ කරමුද? මේ විශේෂ පරිසර පන්ති අපි හැමදාමත් පාඩම් 16න් යෙදෙන ලස්සන විශේෂ ප්‍රශ්න 30ට පාඩම් 16ම මතක හිටින්න කතා කරන පුතත් එක්ක හැමදාමත් ඒ පාඩම් 16ම හොඳට කතා කරෝති මේ ප්‍රශ්න 30 ඒ අලුත් රටාවට ගොඩ නැගෙන හැටි අවබෝධ කරගත්තොත් ලකුණු 30ක් විභාගයට ලේසියෙන් ඔයාට ගන්න පුළුවන්ම වෙන නිසා 2025 ශිෂ්‍යත්ව විභාග පරිසර ගැටලු සවිස්තරාත්මක සාකච්ඡාව දෙවන දිනය. සවිස්තරාත්මක සාකච්ඡාවේ අද කතා කරන්න ගන්නේ අපි 15 වෙනි ප්‍රශ්නයේ සිට. ප්‍රශ්න අංක 45. ප්‍රශ්න අංකයක් විදිහට දෙන අපි මේ මුල් ප්‍රශ්න ටික පළවෙනි ප්‍රශ්න වලට අපි උත්තර කතා කරා. හරියට විශාලව මේකට තියෙන්න ඕන දැනුම PDF එකක් විදිහට මම දුන්නා දැක්කද? PDF එකක් මම එකතු කරා පුතාලට. ප්‍රශ්න අංක 42, 44 අපි ප්‍රශ්න අංක 45, 46 46 කියන ප්‍රශ්න දෙක කතා පිළිතුරු ඉරිගහමුද? ඔව් කමන්නේ. අපි නොලියපු අයත් අද ඇති ප්‍රශ්න අංක 45 නැවත කියවන්න. ප්‍රශ්න අංක 46 නැවත කියවන්න. නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. අපි මේ ප්‍රශ්න දෙක සාකච්ඡා කරා. නමුත් අවස්ථාව තියෙනවා පුතාලට අද දවසේදී 2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න 30 සාකච්ඡාවේ දෙවැනි දවසේ ප්‍රශ්න අංක 45 46 පිළිතුරු ලියන්නයි මේ වෙලාව. ප්‍රශ්නාංක 45 ගොටුකොළ සලාදයක් ඔන්නවත් කියවන්න ඕන මාත් එක්ක. හොඳේ. ගොටුකොළ සලාදයක් පිළියෙල කිරීමට අනුගමනය කළ යුතු පියවර පහතින් දක්වා ඇත. සිහින්වලියු ගොටුකොළ හොඳින් සෝදා ගන්නා ලදී. සිහින්වලියු ගොටුකොළ හොඳින් සෝදා ගන්නා ලදී. පිරිසිදු කරගත් ලූණු සහ මුවිලි සිහින්ව ලියා ගන්නා ලදී. සිහින්ව ලියාගත් ද්‍රව්‍ය වලට පොල් ලුණු සහ දෙහි ඇඹුල් යොදා මිශ්‍ර කරන ලදී. වැරදි ලෙස ක්‍රියා කර ඇත්තේ කුමන පියවරේද? වැරදි විදියට ක්‍රියා කරලා තියෙන්නේ අපි කවදාවත් පලා නේද? ලියලා හොදන්නේ නැහැ. ලියන්නට ප්‍රථමයෙන් කපන්නට ප්‍රථමයෙන් තමයි හොදන්නට ඕන. වැරදි ක්‍රියාව ඒ කඩලාන ශාක පිළිබඳ සඳහන් කර ඇති නිවැරදි වගන්තිය කුමක්ද කියලා අහනවා. කඩලාන ශාක පිළිබඳ සඳහන් කර ඇති වියලි කලාපයේ අඩු ජලය සහිත පසේ වැවෙන ශාක වේ. වියලි කලාපයේද හැදෙන්නේ නැහැ. කඩලාන හැදෙන්නේ කඳුකර ප්‍රදේශවල තෙතෙත් නෙමෙයි වෙරළ ආශ්‍රිත වගුරු බිම් වල තමයි
වැඩි වශයෙන් ශාකල දක්නට ලැබෙන්නේ. කඩුලාන දක්නට ලැබෙන්නේ. පැලෑටි හා ගස්වැල් පාඩමට අදාළයි. එන ඒ දෙකට හරි දෙමු. කතා කරා අපි ගොටුකොළ කොහොමද හදන්නේ? යන්න බලන්න. ගොටුකොළ සලාදයක් හදා ගන්න හැටි මේ බලන්න යන්නේ. ගොටුකොළ සලාදයක් හදා ගනිමු. පලා වර්ගය. ගොටුකොළ අපි හොඳට මේ වගේ ගොටුකොළ තෝරා ගනිමු. මේ තව පලා වර්ගයක්. මේ තමයි සම්පල පලා වර්ගයි හඳුනා ගන්න. මේ තියෙන්නේ මුකුණු මෑන්. හොඳට කොලේ දිහා බලන්න. මේ වගේ දිගටි හැඩයක් තියෙන්නේ එක් කංකු. මේ මොනවාද මේ? පැතිලි හැඩේ ශාක පත්‍රයක් පිහිටි ඉවිති. හරිම රසයි. හිල්ලි වෙන සීතල කෑමක් කතර මුරුංගා. හදමු දෙන්න. එන්න කුස්සිය පැත්තට යමු. අකසා ගැනීමේදී අනුගමනය කළ යුතු පියවරයන්. මොකද කරන්න ඕන? පලාවක් හෝ එළවලු හදව ගන්න කලින් අපි හොඳින් සෝද ගන්න ඕන. හොඳින් සෝද ගන්නේ කපන්න ප්‍රථමයෙන්. අම්මෝට ආහාරයට ගන්නා සියල්ල හොඳින් සේදීමෙන් පසු තමයි කපන්නේ. ආහාර සීමේදී නුරු වර්ග වැඩි වෙලාවක් සම්බ ගන්නේ නැහැ. වැඩි වෙලාවක් සම්බ ගන්න නැත්තේ පෝෂණ ගුණේ මිය යන නිසා. ඒ වගේම තමයි අධික ලෙස සීත කරන්නේ නැහැ. ටිකක් සීතල කරලා ගන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? පලාවන් හොඳට හොදලා හොඳින් ලියන්න ගන්න ඕනේ. පලාවක් හැකිතරම්ම අමුයින් ආහාරයට ගැනීම ගොඩාක් පෝෂණය රැක ගැනීමට හේතුවක්. පෝෂණය සපිරි ආහාර නිවැරදිව ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට රුකුලක්. ඊළඟට කඩුලාන ශාක ගැන කතා කරා. කඩුලාන ශාක ගැන කතා කරපුවාම මොකද කියන්නේ? අපි පරිසර පන්තියේ වැලෑටි හා ගස්වැල් පාඩමෙන් ඉගෙන ගත්තා. වැලෑටි හා ගස්වැල් පාඩමෙන් ඉගෙන ගත්තා ඒ පරිසරයේ හැදෙන්න එක එක ශාක වර්ග. තෙත් පරිසරයේ හැදෙන ශාක වර්ග, වියලි පරිසරයේ හැදෙන ශාක වර්ග ඉගෙන ගත්තා මතකද? එතනින් තමයි මේ ප්‍රශ්නේ යොමු වෙලා තිබුණේ. මේ මතකයට පැලෑටි හා ගස්වැල් පාඩමේ පරිසරයේ අණුව වැඩෙන ශාක වර්ග වර්ග කිරීම. හොඳින් බලන්න. තෙත් පරිසරයේ වැඩෙන ශාක. තෙත් පරිසරයේ හැදෙනවා දූරියන් ශාකය. වැඩියා ශාකය තෙත් පරිසරයේ හැදෙනවා. ඒ වගේම තමයි ඇයිතේ මේ හැදෙන්නේ. ඒ වගේම රබර් හැදෙන්නේ තෙත් පරිසරයේ. මැංගෝස් දක්නට ලැබෙන්නේ තෙත් පරිසරය තුලයි. මේ දුරු ශාකය මේ තියෙන තෙත් පරිසරය තුල දක්නට පුළුවන්. එහෙනම් තෙත් පරිසරයේ ශාක බලමු අපි. දැන් බලන්න යන්නේ මොනවද? ඊළඟට අපි බලන්න සූදානම් වෙන්නේ තමයි ජලජ පරිසරයේ වැඩෙන ශාක. වතුරේ හැදෙන ශාක වර්ග. මේ මොනවාද? හයිඩ්‍රිල්ලා ශාකය. දැකලා තියෙනවද? මාළු ටැංකිය වලට ගෙනත් දානවා. ඇයි ඕලු? ජලයේ හැදෙන ශාක. එළු ජලයේ හැදෙන ශාක. මුදු අපේ අම්මගේ නම. ජලයේ හැදෙන ශාක. ඒ වගේම තමයි ඊළඟට දකින මානෙල්. මේ දකින්නේ කැරන් කොපු. ජලයේ හැදෙන ශාක. වැලිස්නේරියා. මේ දකින්නේ තියගෝහා. ඊළඟට මේ දකින්නේ සැල්වීනියා ශාක. වතුරේ හැදෙන්නේ.
ඊළඟට අපි බලන්න හදන්නේ ඒ තමයි වියලි පරිසරයේ හැදෙන ශාක වර්ග. අන්දර වියලි පරිසරයේ හැදෙන ශාක වර්ග. වියලි පරිසරයේ ගිනි අවුවේ පිපෙනවා බෝවෙන්ලා. මේ තියන්නේ නෙරෙච්චි. ඇයි පතෝ වියලි පරිසරයේ දක්නට ලැබෙන ශාක වර්ගයක්. එරමිනියා ඔක්කොලාට වියලි පරිසරයේ තියෙන ඒවා කටු පිහිටලා තියෙනවා. පළු කටු තියෙනවද බලන්න. කර එදකින්නේ කර වියුල් වියලි පරිසරයේ දක්නට ලැබෙනවා වියුල් මසා පුරුත වියලි පරිසරයේ දක්නට ලැබෙන ශාක වර්ග කළුවර දක්නට ලැබෙන ශාක වියලි පරිසරයේ දක්නට ලැබෙන ශාක එහෙනම් කඩොලාන පරිසරයේ වැඩෙන ශාක වපුරු බිමක් පසේ ගොඩක් තෙත තියෙන තැන්වල මොනවාද කිරල කඩොලාන පරිසරයේ කිරල ජලාශිතවයි හැදෙන්නේ කඳුරු ඒක පස්සේ හොඳට තෙත තියෙනවා පස්සේ තෙත තියෙන තැන්වල හැදෙන්නේ මේ කඩුවේ කිරල උතරද කඩොල් හීන් කඩොල් ඒ වගේම මේ දකින්නේ හීන් මල් කඩොල් හීන් කඩොල් මේ දකින්නේ මල් කඩොල් යයන් වතුර දිගේ යන් මුට්ටි කඩොල් තව ඉස්සරහට ගියාම අපිට බලන්න පුළුවන් තව තවත් පරිසරයේ කඩොලාන පරිසරයේ තියෙන අපූර්ව ශාක ඒ අපි දැක්කේ පරිසරය අනුව වර්ග වුණු ශාක වර්ග ඒ පාඩමේ නේද රසට අහලා තිබ්බේ? ඔව්. එහෙනම් මේ තියෙන්නේ පලා වර්ග ලියාගමුද? ප්‍රශ්න අංක 45 කියලා ලියා ගන්න පලා වර්ග ටික. පලා වර්ග ලියමු. පලා වර්ග ලියමු ලියන පොතේ. 2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න අංක 45 පලා වර්ග. පලා වර්ග අපි ලියමු අන්තිමට ලියන්න දෙන්නම්ම ප්‍රශ්න අංක 45 නැත්නම් උඩ වෙලා යනවනේ වරට ඊළඟට වියලි පරිසරයේ වැඩෙන ශාක වර්ග මේ තියෙන්නේ ඒ වගේම තෙත් පරිසරයේ වැඩෙන ශාක වර්ග ජලජ පරිසරයේ වැඩෙන ශාක වර්ග මේ දැනුම ඕනමයි උතාලට ඉස්සරහට යද්දි කඩොලාන පරිසරයේ වැඩෙන ශාක වර්ග ඊළඟ ප්‍රශ්න අංක 47 48 49 2025 ශිෂ්‍යත්ව විභාගයේ යෙදුණු ලියමු පිළිතුරු විහංගි ලස්සනට වාඩි වෙන්න හොඳ අපූර්වට කියවන්න නිවැරදි පිළිතුරු සොයලා යටින් ඉරක් අදින්න අපි උගත් පාඩම් වලින් නැගෙන ප්‍රශ්න
සමහර අය ඉක්මනින් පාගෙට කියවලා ඉරිගහලා තුස්සනවා. එහෙම නෙමෙයි වෙන්න ඕන. හොඳට අවධානයෙන් කියවන්න එකක්වත් වරද්ද ගන්න නැහැ කියලා හිතට ගන්න ඕන. පළමුද ප්‍රශ්න 47. හත් ප්‍රශ්නාංක 47. කියවන්න සුදු පුතේ. පහත සඳහන් කුමන ක්‍රියාව මගින් අනිකුත් පුද්ගලයන් අපහසුතාවයට පත්විය හැකිද කියලා අහන්නේ. වැදගත්ම කතාව අපහසුතාවයට පත් වෙන්න පුළුවන් මොන ක්‍රියාවෙන්ද? බස් රථ තුල අධික ශබ්දයෙන් ගීත ප්‍රචාරය කිරීම අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. පස්සේ නැගීමට තම වාරයේ එනතුරු මගින් පොලිමේ සිටීම අපහසුතාවයට පත් වෙන්නේ කවුරුවත්. බොහෝ වාහන ගමන් කරන මාර්ගයක කහ සුදු ඉරිමතින් පමණක් ගමන් පාර මාරු වීමත් අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. එහෙනම් වැදගත්ම එක අධික ලෙස ගීත ප්‍රචාරණය කිරීම. එහෙනම් අපි මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා අපේ යහපැවැත්ම කියන පාඩමෙන් අපි ඉගෙන ගන්නවා පුතේ මොකක්ද ඉගෙන ගන්නේ? අපි ඉගෙන ගන්නවා වැරදි හැසිරීම සහ නිවැරදි හැසිරීම. මතකද? අපි කොහොමද හරියට හැසිරෙන්නේ අපි කොහොමද නිවැරදිව හැසිරෙන්නේ කියලා අපූර්වට අපි කතා කරනවා. ඊළඟට ප්‍රශ්නාංක 48. ප්‍රශ්නාංක 48. පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද? පිරිසිදු ජලයේ නිශ්චිත සුවඳක් වර්ණයක් ඇත. නෑ. පිරිසිදු ජලයේ නිශ්චිත පරිමාවකුත් නැත. එහෙනම් උත්තරේ මොකද්ද? පරිමාවක් ප්‍රමාණයක් නෑ. සුවඳකුත් නෑ, වර්ණකුත් නෑ, පරිමාවකුත් නෑ. මුහුදේ ගමන් කරන නැව් විශාල ගංගාවකට ඇතුල් කළ විට නැවට සිදුවිය හැක්කේ කුමක්ද? මුහුදේ වැඩිනේ පුතේ. ලුණු සාන්ද්‍රණේ. එතකොට මතකනේ බිත්තර ගෙඩියක් දාලා අපි කරු පර්යේෂණේ නේද? එතකොට අපි ටිකින් ටික එකින් එක කතා කරමුකෝ. එතකොට මුහුදේ ගිලී තිබූ මට්ටමට වඩා තරමක් ඉහළට පවතී. ඉහළට තියෙන්නේ තව ගිලෙන. මුහුදේ ගිලී තිබූ මට්ටමට වඩා තරමක් පහළට ගිලේ. මුහුදේ හා ගංගාව එක ප්‍රමාණයට ගිලෙන්නේ නැහැ. මොකද ලුණු වතුර අඩු නිසා මොකද වෙන්නේ? මුහුදේදී තව ටිකක් වැඩියෙන් ගිලෙනවා. අපේ පර්යේෂණය නිර්මාණශීලීවයි අහලා තියෙන්නේ. තේරුණාද? මේ තුනම හරියට උස්සන්න. ඔන්න බලන්නකො කතාව. ආයෙනවා. පහත සඳහන් ක්‍රියාව මගින් අනිකුත් පුද්ගලයන් අපහසුතාවයට පත්විය හැකිද කියලා අහන්න. එහෙනම් බස් රථ තුල අධික ශබ්ද ප්‍රචාරය කිරීම අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. එහෙනම් පොදු ස්ථානවල වැරදි හා නිවැරදි හැසිරීම ගැන බලමුද අපි. වැරදි හා නිවැරදි හැසිරීම මතක් කරගමු. අපේ යහපැවැත්ම කියන ඒ ලස්සන අපූරු පාඩමට අදාළව. මේ අපේ යහපැවැත්ම පොදු ස්ථානවල වැරදි හා නිවැරදි හැසිරීම. අපේ යහපැවැත්ම පාඩමට අදාළව අපි ඊළඟට කතා කරන්න හදන්නේ පොදු ස්ථාන සහ පොදු ස්ථානවල අපි කරන වැරදි හැසිරීම සහ හැසිරිය යුතු නිවැරදි හැසිරීම ගැන. ඉස්සෙල්ලාම අපි පොදු ස්ථාන විදියට කතා කරමු පුංචිවට හම්බ වෙන පුස්තකාලය. පුස්තකාලේ අපි වැරදිට හැසිරෙන්නේ කොහොමද? කෑ ගහලා කතා කරන එක, අපිලි වලට පොත් රාක්කේ පොත් තියෙන එක, ඒවා වැරදි හැසිරීම. එහෙනම් නිවැරදි හැසිරීම මොනවාද? නිශ්ශබ්ද වන්න අයට බාධා නොවනසේ හැසිරීම, ගත් පොත් යලිත් තිබුණු තැන නිවැරදිව තැබීම. ඒව තමයි පුතේ පුස්තකාලේ අපි
නිවැරදිව හැසිරිය යුතු ක්‍රම. ඊළඟට පාසල් යන්න අපි භාවිතා කරන බස් රථය. බස් රථය නවත්තන්නේ කොහෙද? බස් නැවතුමේ. එහෙනම් පොදු ස්ථානයක් විදියට බස් නැවතුමේදී අපි කරන වැරදි හැසිරීම මොනවාද? බිත්තිවල යම් යම් දේ ලිවීම, අපි කන හැම දේම හැම තැනම දැමීම, අපවිත්‍ර කිරීම, කසල හැම තැනම දැමීම, ඒ වගේම කෙල ගැසීම, ඒවා තමයි බස් නැවතුමේ අපි කරන වැරදි. එහෙනම් නිවැරදි හැසිරීම මොනවාද? පිරිසිදුව අපි අපේ බැහැර කරන සියලුම කසල අදාළ කුණු බඳුන් වෙත දැමීම, ශ්‍රම දාන මගින් අපි බස් නැවතුම පිරිසිදු කරවීම, ඒවා තමයි බස් නැවතුමේ අපි කළ යුතු නිවැරදි හැසිරීම. ඊළඟට අපි ලෙඩ හැදුනම කොහෙද යන්නේ? රෝහලට. රෝහල කියලා කියන්නේ පොදු ස්ථානයක්. පොදුවේ අපි හැමෝම බෙහෙත් ගන්න එන තැනයි ඒ. එහෙනම් මොනවාද අපි එතන කරන වැරදි හැසිරීම? ඒ තමයි කැලි කසල හැම තැනම දාන එක, හැම තැනම කෙල්ල ගහන එක. එතකොට හැමෝටම අප්‍රසන්නයි. ඒ වගේමයි තමන්ගේ වාරේ එනතෙක් නොසිට පේලි පැනීම නේද? අනිත් අයගේ සිත් රිදවීම. ඒවා තමයි රෝහලේදී අපි කරන වැරදි හැසිරීම. එහෙනම් බෙහෙත් ගන්න යන රෝහලේ අපි හැසිරිය යුතු නිවැරදි ක්‍රම මොනවාද? තමන්ගේ වාරේ එනකන් බෙහෙත් ගන්න ගියාම පිළිවෙලට පේලියට සිට ගැනීම. නියමිත පරිදි කැලි කසල කුණු බඳුන් වෙත බැහැර කිරීම. තැන තැන කෙල නොගැසීම. එහෙනම් අපි යමු අපේ අපච්චි මුදල් ගේන්න යන බැංකුවට. එහෙනම් එතනදි කරන වැරදි හැසිරීම මොනවාද? හැමෝම බැංකුවට යන තැන. එහෙනම් කවුන්ටරයට ආපු පිළිවෙලට නොසිට පේලියට නොයාම. තමන්ගේ වාරේ එනතුරු ඉවසීමෙන් නොසිටීම. මුදල් තැන්පතු පත්‍රිකා වැරදුනහම ලියන්න ගිහින් මොකද කරන්නේ? ඒ ටික පොඩි කරලා හැම තැනම දාන එක වැරදි. නිකරුණේ විනාශ කරන එක වැරදි හැසිරීම. එහෙනම් බැංකුවට ගියාම කොහොමද අපි හැසිරෙන්න ඕනේ? අපි ආපු පිළිවෙලට කවුන්ටරේ වෙත පේලියට යන්න ඕන. තමන්ගේ වාරේ එනකම් ඉවසීමෙන් බලා සිටින්නට ඕන. තැන්පතු පත්‍රිකා නිසි ලෙස භාවිතා කරන්න ඕන. නාස්ති කරන්න හොඳ නැහැ. වැරදුනොති ඒ අසර තියෙන බඳුනට වැරදුණු පත්‍රිකා දමන්නට ඕන. බැංකුව ලස්සනට තියාගන්නට ඕනේ. එහෙනම් ඊළඟට අපිට පොදු ස්ථාන කියලා මතක් වෙද්දී පුංචි ඔයත් යන එන මහා මාර්ගය අමතක කරන්න බෑ. අපි පාසල් යන්නේ මහා මාර්ගයේනේ. එහෙනම් පුතා දැකලා ඇති වැරදියට මහා මාර්ගයේ හැසිරෙන විදිය. පදිකයින් මහා මාර්ගයේ දකුණතින් තමයි ගමන් කරන්න ඕන. හැබැයි දැකලා තියෙනවද? වමෙන් ගමන් කිරීම. වමෙන් ගමන් කිරීම වරදක්. ඒ වගේම තමයි මහා මාර්ගයේ සෙල්ලම් කරන එකත් වැරදක්. කැලි කසල හැමතැනම දාන එකත් හරිම වැරදි. ඒ වගේම තමයි මහා මාර්ගය හරහා මාරු වෙනකොට සුදු ඉර භාවිතා නොකිරීමත් පුතේ වැරදි හැසිරීමක්. එහෙනම් අපි මහා මාර්ගයේ කොහොමද හොඳ දරුවෙක් වගේ හැසිරෙන්නේ? අපි පාරේ යනකොට සෙල්ලම් කරන්නේ නැහැ. කැලි කසල හැමතැනම දාන්නේ නැහැ. ඒ වගේම තමයි පාර මාරු වෙන්න සුදු ඉර භාවිතා කරනවා. ආයිමත් මං කියනවා පාර මාරු වෙනකොට අපිට පුළුවන් ඒ ලස්සන කවිය හිතින් කියන්න. දකුණ බලා වම බලන්න, නැවතත් දකුණම බලන්න, පාරේ වාහන නැතිනම් ඉක්මනින්ම මාරු වෙන්න. එහෙනම් ඒ විදිහට අපිට හොඳ පරිස්සමෙන් පාර මාරු වීමත් මහා මාර්ගයේ නිවැරදි හැසිරීමක්. ඊළඟට පොදුවේ අපි භාවිතා කරනවා නේද පාසලේ පොදු වැසිකිළිය. එහෙම නැත්නම් පන්සලේ ඕනෑම තැනක අපි භාවිතා කරන පොදු වැසිකිළියක් භාවිතා කරද්දී අපි කරන වැරදි මොනවාද? වැසිකිළිය පාවිච්චි කිරීමෙන් අනතුරුව පිරිසිදු නොකිරීම, ඒතර තව කෙනෙක්ට භාවිතා කරන්න බැරි වෙන විදිහට භාවිතා කිරීම වැරදි හැසිරීමක්. බිත්තිවල යම් යම් දේ ලිවීමත් වැරදි හැසිරීමක්. හැමතැනම කෙල ගසා අපවිත්‍ර කිරීමත් වැරදි හැසිරීමක්. එහෙනම් අපි නිවැරදි හැසිරෙනවා නම් වැසිකිලි ජලය දාලා හොඳට සෝදන්න ඕන. අපි භාවිතා කරාට පස්සේ තව කෙනෙක්ට යන්න පුළුවන් විදියට පිරිසිදු කරලා එන්නට ඕන. හැමතැනම කෙල ගහන්න හොඳ නෑ. ඊළඟට පොදු වාහන ගැන කතා කරොත් අපි පොදු වාහන ගැන කතා කරොත් අපි කතා කරා බස් නැවතුම් පොළ. පොදු වාහන කියලා කිව්වොත්
බස් රථය අමතක කරන්න බෑ. එහෙනම් බස් රථයට නැග්ගම අසුන් කඩා විනාශ කිරීම, රටකජු පොතු කාලා හැමතැනම දැමීම, විවිධ උපකරණ ගලවාගෙන යාම හරීම වැරදි ක්‍රියාවන්. එහෙනම් අපි ගමන් කරන මේ බස් රථය අපූර්වට භාවිතා කිරීම, අසුන් ප්‍රවේශම් කිරීම, එහි ඇති උපකරණ පරීක්ෂා කිරීම, කුණු කසල දාලා අපවිත්‍ර නොකිරීම නිවැරදි හැසිරීම. එහෙනම් අම්මත් එක්ක යමුද පොළට? වෙළඳ පොළට ගියාපුවාම අපි හැමෝම වෙළඳ පොළට එන්නේ එළවලු ගන්න. අපිට එදිනෙදා අවශ්‍ය දේවල් මිලදී ගන්න. එහෙනම් එතනදී අපි කරන වැරදි මොනවාද? ඉවත දමන එළවලු කොටස් හැම තැනම දැමීම, අපිරිසුදු ජලය නිසි ලෙස බැහැර නොකිරීම. එතකොට හරිම අප්‍රසන්නයි. ඒ නිසා ඒවා වැරදි හැසිරීම. නිවැරදි හැසිරීම තමයි ඉවත දමන එළවලු කොටස් නිසි ලෙස බැහැර කිරීම, අපිරිසුදු ජලය ක්‍රමවත්ව බැස යාමට සැලැස්වීම නිවැරදි හැසිරීම විදියට දකින්න පුළුවන්. එහෙනම් පොදු ස්ථානවල අපි යන්නේ විදියට අපූර්වට හැසිරුණොත්, නිවැරදිව හැසිරුණොත් අපි හැමෝටම පොදුවේ භාවිතා කරන මේ හැම තැනකදීම අපිට සතුටින් තම කාර්යයන් පිළිවෙලින් කරගෙන එන්න ලේසි. ඒ වගේම හැම දෙනාම හරිම සන්තෝෂෙන් ජීවත් වෙන්නටත් පුළුවන්. පුතාලා දැක්කද අපි පාඩමින් පාඩම විශේෂ පරිසර පන්තිය තුලදී වීඩියෝ සහිතව පුතාලට පෙන්වන්නේ දරුවෙක්ට මතක හිටින්න ප්‍රායෝගික දැනීම. වර කියන්නේ ප්‍රායෝගික වෙන්න ඕන, පරිසරයේ ඉන්න ඕන, වටපිටේ බලන්න ඕන. එතකොටයි ශිෂ්‍යත්වයේ පාස් වෙන්නේ කියන්නේ. දැන් එච්චර දෙයක් කරන්න ඕන වෙන්නේ නැහැ. හරියට පාඩමට අදාළ දේවල් පුතාලා විඳින්න සැලසුනාම තාක්ෂණය තුලින් පාඩම මතක හිටින අපූර්වට තොර. සටහන් තැබීම, පින්තූර ඇලවීමෙන් තොර මතක හොඳට පාඩම අවබෝධයෙන් දැන ගැනීම ඉගෙනීම වැදගත් ලකුණු අතරට යන්න. පහත සඳහන් ප්‍රකාශනයේ වැරදි ප්‍රකාශය යනවානේ. ජලය ගැන කතා කරනවානේ. ජලය ගැන කතා කරොත් පිරිසිදු ජලයේ ලක්ෂණ මොනවාද? පිරිසිදු ජලය කොයි වගේද? මේ පිරිසිදු ජලය ගැන මතක් කරන්නේ ජලය පාඩම පරිසරයෙන්. මේ 2025 ශිෂ්‍යත්ව විභාග 48 වෙනි ප්‍රශ්නෙට අදාළව. ජලයේ ලක්ෂණ හඳුනා ගනිමු. කොහොමද පුංචි යාළුවේ? මං තමයි පිරිසිදු ජල බිඳුව. හරිම සුවඳ මලක්. මේ බලන්නකෝ. හරිම සුවඳයි. මේ මොනවාද? ජලය. ඒ වුණාට ජලයට සුවඳක් නෑනේ. ඔන්න පුංචි යාළුවේ මේ බලන්නකෝ. මේ කිරි වීදුරුවෙන් මාව පේනවද? නෑ නේද? එතකොට මේ බීම වීදුරුවෙන් ඒත් නෑ. හයි හයි. මාව දැන් පේනව නේද? ඒ කියන්නේ ජලයට වර්ණයකුත් නෑ. ජලය අවර්ණයි. පිරිසිදු ජලයේ ඊළඟ ලක්ෂණය තමයි ජලයට රසයකුත් නෑ. එන්න අපි යමු මේ බෝතලේ ඇතුළට. අපි යමු දැන් මේ රවුම් වාජනයේ ඇතුළට. ඊළඟට මේ කොටු භාජනයේ ඇතුළට. පේනවද යාළුවේ? මම මොන භාජනයේ ඇතුළට ගියත් ඒ භාජනයේ අඩංගු හැඩයක තමයි ගන්නේ. ඒ කියන්නේ ජලයට පාටකුත් නැහැ, හැඩයකුත් නැහැ, සුවඳකුත් නැහැ නේද? ජලය අවර්ණයි. එහෙනම් ඒ කතාව ලස්සනට තේරුණාද? ඊළඟට කිව්වනේ මුහුදේ ගමන් කරන නැව කතාව. විශාල ගංගා මුහුද වගේ ලොකු ගංගාවකට ඇතුළු වුණොත් නැවට සිදුවන්නේ මොකද්ද කියලා අහනවා. මුහුදු වතුරේ ලුණු තියනවා නේද? ලුණු තියනකොට පාවෙන ගතිය වැඩි නේද? මතකද මේ පර්යේෂණය බලන්න? ඒ පර්යේෂණය තමයි මේ අහන්නේ. මුහුදේ ගමන් කරන නැව
විශාල ගංගාවකට ඇතුල් කළ විට නැවට සිදුවිය හැකි උදේ ගිලි මට්ටමකට තරමක් ඉහළට යයි. ඊට වඩා උඩට යනවද පාවෙන්නවද? නැත්නම් තරමක් මේ සිදුවීම් ආකාරයට අඩු වෙනවා. නැත්නම් එක විදිහටම තියෙනවද? මේ උත්තර තුනෙන් එකක් තමයි උසාලාගේ ඉන්නේ ප්‍රශ්නාංක 49 2005 දී. පරීක්ෂණය සාමාන්‍ය ජලයට වඩා ලුණු ජලයේ ද්‍රව්‍ය පාවෙන බව හඳුනා ගැනීම. එහෙනම් පුතේ අපි මේ පරීක්ෂණයට ගන්න ඕනේ සමාන ප්‍රමාණයේ විනිවිද පෙනෙන වීදුරු දෙකක්. මේ වගේ සමාන ප්‍රමාණයේ වීදුරු දෙකක් අරගෙන වීදුරු දෙකටම සමාන ප්‍රමාණයේ පිරිසිදු ජලය දානවා. දෙකටම එක හා සමාන ජල ප්‍රමාණයක් තමයි අපි මේ පේන විදියට දාගන්නේ. ඊට පස්සේ වීදුරු දෙකට සමාන ජලය පුරවලා අවසන් වුණාට පසුව එක වීදුරුවකට විතරක් ලුණු තේ හැඳි 10ක් පමණ මිශ්‍ර කර ගන්නවා. ලුණු කුඩු මේ විදියට ජලයට මිශ්‍ර කර ගන්නවා. පුතා මේ දකින්නේ ලුණු තේ හැඳි 10ක් එක වීදුරුවකට පමණක් දාන ආකාරය. හොඳින් කලවම් කර ගන්නවා. සමාන ප්‍රමාණයේ නැවුම් බිත්තර දෙකක්ගෙන වීදුරු දෙකට එකවර පරිස්සමෙන් මෙන්න මේ විදියට දාගන්නවා. හොඳින් බලන්න. සාමාන්‍ය ජලයේ බිත්තරය පතුලටම වීදුරුවේ පතුලටම ගිලුණා. බලන්න පුතේ ලුණු ජලයේ බිත්තරය පාවෙනවා. නිරීක්ෂණය කරන්න පුළුවන් බිත්තර දෙක මදක් නිශ්චල වූ පසු ස්වභාවය දෙවිදිහක්. එකක පාවෙනවා අනිත් එකේ පතුලටම සාමාන්‍ය ජලයේ පතුලටම යනවා. නිගමනය සාමාන්‍ය ජලයට වඩා ලුණු ජලයේ ද්‍රව්‍ය වැඩිපුර පාවෙන බව. මේ තියෙන මුහුද යන්නේ. මේ තියෙන මුහුද යන නැව. මේ තියෙන ගඟේ යන නැව. මොකද වෙන්නේ? මේ මුහුද ගමන් කරද්දී මෙන්න මේ වගේ ප්‍රමාණයක් යට යන්නේ. තියෙනවද? මේ ජලයේ ලුණු මිශ්‍ර වෙලා නැව ගඟේ යද්දී ගොඩාක් යටට ගිහින් නේද? ඇයි? ලුණු නෑනේ. ගඟේ යද්දී ආගිලේ ඉඳන්නේ නැහැ. යෝ. දැක්කද? ලුණු මිශ්‍ර ජලයේ නැව මේ විදිහට ගමන් කරනවා. ලුණු නැති නිසා මොකද වෙන්නේ? ගඟේ යන නැව අපු ටිකක් පහළට තියෙනවා. එහෙනම් උත්තරේ මොකද? මුහුදේ ගිලී තිබුණු මට්ටමකට සාරමක් තවත් පහළට තේරුණාද? තවත් පරීක්ෂණය සාමාන්‍ය ජලයට වඩා මේ අපේ යහපැවැත්ම පාඩමෙන් අපි කතා කරා ඊළඟට ජලයේ ලක්ෂණ ගැන කතා කර රසයක් නැහැ සුවඳක් නැහැ වර්ණයක් නැහැ තියෙන භාජනයේ හැඩය ගන්නවා කියලා කතා කරා ඊළඟට මුහුදේ ගමන් කරන නැවක් ගැන කතා කරාදී නැවට අපි සිදු කරන පරීක්ෂණය තමයි බිත්තරේ දාලා ලුණු දාලා කරන පරීක්ෂණය. ඒක මතක අයට මේ උත්තරේ හොයන්න පුළුවන්. සාමාන්‍ය ජලයට වඩා ලුණු මිශ්‍ර ද්‍රව්‍ය වැඩිපුර පාවෙනවා. ලුණු තියෙන ජලයේ දේවල් පාවෙන ප්‍රමාණය වැඩි කියන එක. එතකොට මේ පරීක්ෂණයේ මතක අයට උත්තර ලියන්න ලේසියි. ඒ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න 50 51 52. ලියමුද පිළිතුරු? ලියමු පිළිතුරු. 2025 ශිෂ්‍යත්ව විභාග පරිසරයේ ගැටළු සවිස්තරාත්මක සාකච්ඡාව.
ඒ ප්‍රණයක අලංකාර කර ගැනීමට භාවිතා කළ හැකි විසිතුරු මැහුම් ක්‍රමයක් වන්නේ මොකක්ද? අලංකාර කරගන්න විසිතුරු මැහුම් ක්‍රමය මොකක්ද? දම්වැල් මැස්ම. පිළිතුර දම්වැල් මැස්ම. දම්වැල් මැස්ම. අපේ ආහාර පාඩමේ තමයි අපි ඒ ප්‍රණය නිර්මාණය කරන්නේ. එහෙනම් අපි යන්ද ඒ ප්‍රණය සහ විසිතුරු මැහුම් ක්‍රම වර්ග දම්වැල් මැස්ම බලන්න යන්ද? මේ තියෙන්නේ ඒ ප්‍රණය. ඉතින් මැහුම් වර්ග කිහිපය. බ්ලැන්කඩ් මැස්ම වාටියක් මැසීම සඳහා යොදා ගන්න විසිතුරු මැහුම් ක්‍රම තමයි දම්වැල් මැස්ම, කතිර මැස්ම, හුරුළු කටු මැස්ම. මේ තියෙන්නේ එළලීමේ මැස්ම. දැක්කද? මැස්ම වල කිහිපය. ඒ ප්‍රණය මතකනේ? ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ඖෂධීය ගුණයෙන් යුතු පඳුරක් ලෙස වැඩෙන ඒකදේශික ශාකයකි. ඒකදේශීය කියලා කියන්නේ අපේ රටට ආවේනික වෙන්නත් ඕන, පඳුරක් වෙන්නත් ඕන. එහෙනම් පඳුරක් වෙන්නේ මොනවාද? හීම් බෝවිටියා. හීම් බෝවිටියා. ගොඩපර පඳුරක්ද නැහැ. එතකොට කරපිංචා ඒකදේශිකත් නෙවෙයි. එහෙනම් පිළිතුර වෙන්නේ හීම් බෝවිටියා. මේ දෙකම ඒකදේශික වුණාට පඳුරක් වෙන්නේ මොකද්ද? හීම් බෝවිටියා. හීම් බෝවිටියා. හරියයිකෝ? හීම් බෝවිටියා. 51 වෙනි ප්‍රශ්නය. එන යන්න බලන්න ඒකදේශික ගස් පඳුරු පැලෑටි ඔක්කොම වෙන වෙනම බලමුද? ඒකදේශික ශාක පාඩම් කරාට පුතාලා පාඩම් කරන්නේ ගස් වෙනම පඳුරු වෙනම පාඩම් කරන්නේ නැහැ නේද? හැබැයි මෙතනදී ගස් පඳුරු වෙනම පාඩම් කරු බබාට තමයි මේ ප්‍රශ්නට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. දැක්කද ප්‍රශ්නේ අහලා තියෙන විදිය? ඒකදේශික පඳුරක්. එහෙනම් යම් බලන්න අපි ඒකදේශික ගස් පඳුරු පැලෑටි වැල් හඳුනා ගන්න. අපි යමු අපේ රටට ආවේනික වුණු ශාක වර්ග. එහෙම නැත්නම් ඒකදේශික පඳුරු හඳුනා ගන්න. සුදු වෙන පිළිර කියන්නේ සුදු පිළිර කියන්නේ පල්ලිද්ද. Okay yeah. Keep going. අපේ රට ආවේනික වෙච්ච ගස් වර්ග හඳුනා ගන්න. ලෙන්ටරි, පින්කෝබර්, ඉත හැදෙන අතු බෙදෙන ගස් අපේ රට ආවේනික වෙච්ච පොළ, එළගොරකා, ඒකදේශික ගස් වර්ගයක්. වඩමී, ගොඩපර, ගසක්, දියපර, ඒකදේශික ගසක්. දුම්මල, ඒකදේශික ගසක්. අලුමැදිරිය, ඒකදේශික ගසක්. එන ඒකදේශික පැලෑටි, වැඩි උසට නොඇදෙන, අන්ද ශක්තිමත් නැති පැලෑටි. එකටිය, අපේ රටට ආවේනික වෙච්ච පැලෑටි. ඉරිවේරිය, ඉරිවේරියා. අරක්කහ, ඒකදේශික වැල් වර්ග හඳුනා ගන්න යන්නේ. අපේ රට ආවේනික වෙච්ච වැල් වර්ග. ඉරිතිල්ල, ඕනවැල්, මේ අපි දැක්කේ ඒකදේශික ශාක වර්ග කරලා පඳුරු පැලෑටි වැල් සහ ගස් විදිහට. එහෙනම් අපි යමු ඊළඟට.
බඳුනක බඳුනක සාරවත් වී වැවි බඳුනක සාරවත්ව වැවි ඇති ඉඟුරු පැලයක පත්‍ර දහවල් කාලයේ තද අවුවට හැකිලෙන බවත් සවස් කාලයේ නැවත දිගහැරෙන බවත් නිරීක්ෂණය වුණා. එහෙනම් ඒකට හේතුව මොකද්ද? මොකද වෙන්නේ? ඉඟුරු පැලේ තියෙන වතුර හිරු එළියට ඉක්මනින් උරා ගන්න නිසා එයා හැංගෙනවා. ජල වාෂ්ප වීම අඩු කරන්න තමයි එයා හැකිලෙන්නේ. හවස් වෙද්දී හිරු එළිය අඩු නිසා එයා හපව දිගහැරෙනවා. දහවල් කාලේ හිරු රශ්මිය තදින් පවතින විට ශාක පාත්‍රවල ජල වාෂ්ප පිටවීම වේගෙන් යනවා. දාඩිය දානවනේ අපේ ඇඟේ තියෙන ඒවා අපිටත් අවුවට ගියාම දාඩිය දානවනේ ඉක්මනට ඇඟේ වතුර යනවා නේද? ආන් ඒ වගේ ඉඟුරු පැලේටත් දාඩිය දානවා. ඒ හින්දා මොකද කරන්නේ? එයා මෙහෙම හැකිලෙනවා. එම නිසා ඉඟුරු ශාකයේ තමා සතු ජලය ආරක්ෂා කර ගැනීමට පත්‍ර ටික අකුල ගන්නවා. එමගින් වාෂ්ප වන ජල ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. පසුව හිරු රශ්මිය හවසට අඩු වුණාට පස්සේ සිසිල් වන නිසා සවසර නැවත පත්‍ර ටික දිගහැරෙනවා. මේ වගේ. මේ තියෙන ඉඟුරු ශාකය. දහවල් කාලයේදී හිරු රශ්මිය තදින් පවතින විට ශාක පත්‍රවල ජලය වාෂ්ප වෙනවා. මේ ගාරයන්නේ අපිට පෙන්නනවා. මෙන්න වතුර යනවා. මොකද කරන්නේ ඉඟුරු පැලේද? වහිතන වතුර ටික ඉවර වෙයි කියලා. එයා කක් ගාලා හැකිලෙනවා. හැකිලෙමු ජලය ඔක්කොම වාෂ්ප වෙන්න පුළුවන්. ඉඟුරු ශාකයේ තමා සතු ජලය ආරක්ෂා කරගන්න පන්සාල හැකිලෙනවා නේ. දැන් පුළා තිරමාමල ජලය ටික වාෂ්ප කරගන්න කොහොමද? දැන් ඔන්න හැකිලිලයි තියෙන්නේ. ඉඟුරු පැලේ එයාගේ වතුර ආරක්ෂා කරගන්න කරපු දේ හවස් වෙනකොට වාව් එමා ශාක පාත්‍රේ නැවත දිගහැරිලා. ඒ වෙලාවට හිරුමාම නැති නිසා ඉර නැති නිසා ජලයේ වාෂ්ප වෙන වේගය අඩුයි. ජලය ආරක්ෂා කරගන්න තමයි ඉංග්‍රීසියේ නම් ඒ විදිහට පොළ පත්‍ර හකුලා ගත්තේ. කතාව පැහැදිලිද? හා. අපි යමු ඊළඟට. ප්‍රශ්න අංක 53 54 පිළිතුර ලියමු. සවිස්තරාත්මක සාකච්ඡාව පාඩම සමගම අපි කතා කරේ ඉඟුරු පැලේ කතාව 52 පැලැටි අගස්සල් පාඩමෙන් යෙදලා තිබුණා. දෙදස් 25 ශිෂ්‍යත්ව විභාගයේ පරිසර ප්‍රශ්නයි කතා කරන්නේ නේ. අපි සාමාන්‍ය විශේෂ පරිසර පන්ති දවසේදී කතා කරන්නේ අපේ ආහාර පාඩම කතා කරන්නේ. මම මේ ප්‍රශ්න ටික ඉවර වෙලා පුතාලට පෙන්නනවා කොච්චර ප්‍රශ්න අහලා තියෙනවද කියලා. එක පාඩමකින් කොච්චර ප්‍රශ්න අහලා තියෙනවද කියලා දෙන්න. එතකොට ටීචර් සම්පූර්ණ පාඩම් 3ේදී 4ේදී 5ේදී එකම පාඩම තමයි යන්නේ. පාඩම් 16මයි කරුණු එකතු වෙවි යන්නේ. අපි ඔක්කොම කතා කරනවානේ ලස්සන්ට. ඒ ලස්සන්ට කතා කරන්නේ මතක හිටින්න ලේසි වෙන්න. මෙන්න ප්‍රශ්නේ ප්‍රශ්නාංක 53. කියවන්න බෑ. චිකුන්ගුන්යා රෝගය බෝ වන්නේ කාගෙන්ද? චිකුන්ගුන්යා හැදෙන්නේ කාගෙන්ද? ඒ ඊඩිස් මදුරුවාගෙන්. ඊඩිස් මදුරුවාගෙන් තමයි හැදෙන්නේ. ඊඩිස් මදුරුවාගෙන් තමයි හැදෙන්නේ චිකුන්ගුන්යා. මේ තියෙන්නේ ඇනෝෆිලිස්. ඇනලා මැරෙන්න. ඇනෝෆිලිස් මැලේරියාව. ඇනලා මැරෙන්න කිව්ව එකයි. ඊඩිස් ඩෙන්ගු චිකුන්ගුන්යා. කියුලෙක්ස් බරවාසා මොලේ උණ හදනවා. මේ ඉන්නේ මදුරුවෝ යාළුවෝ 3 දෙනා. චිකුන්ගුන්යා රෝගවාහක මදුරුවන්ගෙන් තමයි හැදෙන්නේ. අපාවට සතුන් කියන පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ දෙන්නේ.
ප්‍රශ්නාංක 53. එහෙනම් බලමුද මදුරුව සහ මදුරුවන්ගෙන් බෝ වන රෝග. මදුරුවන්ගෙන් බෝ වන රෝග. ඕ. ලියු මදුරුවා නම් ගත්තර පොළ જાතිනේ කන්නේ. ගැන් ළමයි තමයි ගැන් මදුරු ටික තමයි නේද? ඉතින් නෙමෙයි නම් කිව්ලෙක් මදුරුවේ. ඉඳ නේද? ඕ කිව්ලෙක් මදුරුව ඉඳාම බරවාසා මොලේ උන හැදෙනවා. තව මදුරුවේ. ඒ විව්වා. මෙයා ඊඩි මොකද කරන්නේ? දැන් නම් හැදෙන්නේ ඩෙන්ගු එහෙම නැත්නම් චිකුන්ගුන්යා. ඊඩි පොතෙන් හැදෙන්නේ ඩෙන්ගු නැත්නම් චිකුන්ගුන්යා. ඉතින් මදුරුවේ. ඇනෝෆිලිස්. ඇනෝෆිලිස් මදුරුව විද්දු. ඒ තමයි මැලේරියා. ඇනෝෆිලිස්. මෙන්න මේ මදුරුව යාළු ඊඩිස් ඇනෝෆිලිස් මේ ඔක්කොම හදන්නේ අපිට ලෙඩ දෙන්නේ තෑගි ලෙඩ. හරිද? එහෙනම් ඇනෝෆිලිස් ඊඩිස් කියුලෙක්ස් මදුරුව තුන් දෙනා දීපු ලෙඩ ගැනයි ඒ කතා කරේ. ප්‍රශ්නාංක 54. ආහාර නාස්තිව සිදුවන අවස්ථාව මින් කුමක්ද කියලා අහනවා. නාස්ති වෙන්නේ කොහොමද? අස්වැන්න නෙලද්දි. අස්වැන්න එම ක්‍රියාව කියන්නේ නෙලන්න පරක් වුණොත් ඉදිලා වැටෙනවා. නැත්තම් මොකද වෙන්නේ? ගම් වතුර දැම්මොත් ස්වභාවික ආපදා නිසා නාස්ති වෙනවා. ප්‍රවාහනයේදී එක උඩ දාලා තැලිලා නාස්ති වෙලා යනවා. වෙළඳ පොළක් නැති වුණා විකුණ ගන්න බැරි වුණොත් ඒව ටික නිකන් නාස්ති වෙලා යනවා. ගොඩක් කල් තියාගන්න බෑනේ පුතේ ආහාර. මේ ආහාර නාස්ති වෙන ක්‍රම එන යමුද? ආහාර නාස්ති වෙන්නේ කොහොමද? ආහාර නාස්ති වෙන ක්‍රම හඳුනා ගන්න. ආහාර කියලා කියන්නේ මිනිසා ඇතුළු සියලුම ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් මේ ආහාර අපි නාස්ති කරන්න හොඳ නැහැ. එහෙනම් අපි දැන් බලමු ආහාර නාස්ති වන අයුරු මොනවාද කියලා. මේ බලන්න සතුන් විසින් ආහාර වලට හානි සිදු කිරීම නිසා ආහාර නාස්ති වෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රවාහනයේදී එළවලු වැනි දේවල් විශාල ලෙස තැලීමෙන් අපතේ යනවා. ඒ වගේම ගොවීන්ට තමන් මහන්සි වෙලා වගා කරපු අස්වැන්නට නිසි වෙළඳපොළක් නොමැතිවීම නිසා ඒ ආහාර අපතේ යනවා. ඒ වගේම තමයි ආහාර වර්ග වර්ෂාවට හසුවීම වැනි ස්වභාවික හේතුන් නිසා අපතේ යාම සිද්ධ වෙනවා. විවිධ රසායනික ද්‍රව්‍ය ආහාර වලට මිශ්‍ර වීම නිසා ආහාර අපතේ යාම සිදු වෙනවා. එහෙනම් අපි මේ කරුණ ගැන සැලකිලිමත් වෙලා ආහාර නාස්තිය අවම කරගනිමු. ඒ ආහාර නාස්ති වෙන අවස්ථා ගැනයි කතා කරේ. දැක්කද? එහෙනම් අපි යමු ඊළඟට මෙන්න පරීක්ෂණයක්. ප්‍රශ්නාංක 55. ප්‍රශ්නාංක 55 අපිට දීලා තියෙන පර්යේෂණය සඳහා නිවැරදි පිළිතුර සොයන්න.
පහත උපකරණ කටලේ යොදාගෙන නිරීක්ෂණයේ බලාපොරොත්තු වන දේ කුමක්ද? සුදු පැහැති තිරයක් තියෙනවා ඔයාලට මතකයි නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හිරු එළිය මෙතෙන්ට වැදෙනවා. ඊට පස්සේ ජලය තුලින් ගමන් කරනවා මෙතෙන්ට. ජලය තුලින් මෙතෙන්ට ගමන් කරපුවම මොකද වෙන්නේ මෙතන? වර්ණ දැක්වෙනවා. එන අහසේ පායන දේ දුන්නක විවිධ වර්ණ හඳුනා ගැනීම. විවිධ වර්ණ හඳුනා ගැනීමයි තියෙන්නේ. පරීක්ෂණයේ හිරු එළියෙන් හිරු එළිය පරාවර්තනය වෙන ඒ තියෙනට වැටෙන ආලෝකය වෙන දිශාවකට යනවා. විත්තිය මත දේ දුන්නත් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද ඒකෙන් පිළිඹු වෙන්නේ? අහසේ පායන දේ දුන්නක තිබෙන විවිධ වර්ණ හඳුනා ගන්න. වහින වෙලාවට නේද එන්නේ? වහින වෙලාවට ඉර පායලා තියෙදි හිරු එළිය වතුර අස්සෙන් ගියාම නේද දේ දුන්න පේන්නේ? හිරු එළිය. එහෙම නැත්නම් දේ දුන්නේ පාට නැත්නම් හිරු එළියේ වර්ණයන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ පරීක්ෂණය තුලින්. හරි අයකෝ. යන්න පරීක්ෂණය බලන්න. පරීක්ෂණය බලන්න යන්නයි ලෑස්ති වෙන්නේ 55 වෙනි ප්‍රශ්නයට අදාළව. යම් පරීක්ෂණය කරලා බලන්න. ඔන්න වතුර පුරවපු තියෙන බේසම කණ්ණාඩියක් ගන්නවා. සූදානම් හිරු එළිය වැටෙන පැත්තට පරාවර්තනය වෙන්න. අමතක කර දැන් ටීචර් කියා දෙන්නේ පරිසරයේ පුතේ අමතක කරන්න බැරි ඉන්නේ. ඕගොල්ලෝ අමතක කරන්න. අමතක වෙන්න දෙන්නේ නැහැ. තේරුණාද? කිසිම බරක් නැතුව වගකීමෙන් මතක හිටින්න කියා දෙනවා. එතකොට ඔයා පරිසර පන්තියේ ඉන්න ඔයාට පුතේ නේද? නැවත පාඩම් කර කර වද විඳින්න දෙයක් නැහැ. වද විඳින්න දෙයක් නැහැ. ඒ තරම්ම හරි ලස්සනයි. ඒ තරම්ම හරි පිළිවෙල. මෙන්න 56 57 58 පිළිතුරු සොයමු. පිළිතුරු සොයමු.
හොඳ අස්වැන්න ලබා ගැනීම සඳහා වගාව කිරීමට සුදුසුම බීජ අඩංගු බීජ අඩංගු භාජනය කුමක්ද කියලා අහනවා. මොකද්ද? හොඳම වැඩියෙන්ම හොඳ බීජ තියෙන්නේ මේකේ බර බීජ. නේද? බරින් වැඩි බීජනේ යටට යන්නේ පහළට යන්නේ. එහෙනම් පිළිතුර පළවෙනි රූපය. හරිද? බීජ වතුරට දැමුව විට සාරවත් බීජ බරින් වැඩි නිසා භාජනයේ යට තැම්පත් වෙනවා. ඒව වගා කරන්න සුදුසුයි. ජලයේ මතු පිට පාවෙන බීජ බොහෝ විට කුහර තියෙනවා. කෘමීන් හානි වෙලා, වේලිලා. ඒතකොට සාර්ථක අස්වැන්නක් ගන්න බෑ. අරක කොහොමවත් ගන්න බෑ. මේකේ ටිකයි ගන්න පුළුවන්. මේකේ ඔක්කොම ටික ගන්න පුළුවන්. එහෙනම් බීජ වඩා පැලකිරීම සුදුසු බීජ වර්ග පිළිබඳ පරීක්ෂණයක් කරමුද? පැලකිරීම සුදුසු නිරෝගී බීජවල ලක්ෂණයි මේ. බීජ ටික අරන් යා. පරීක්ෂණයට සූදානම්. එහෙනම් වතුර දාගමු. ඔක්කොම හොඳ බරක් තියෙන පිළිපොන් බීජ. නෑ. උඩ පහළට ගත්තා. එහෙනම් මේ තියෙන නිරෝගී බීජ. නිරෝගී බීජ වල ලක්ෂණ බලමු. නිරෝගී බීජ වල ලක්ෂණ. හොඳට බලන්න පිරුණු පුෂ්ටිමත් බවින් යුතුයි. නිරෝගී බීජය. පිට පොත්තේ පැල්ලම් නොමැති දීප්තිමත් පිහිටි. පැල්ලම් කිසිම දෙයක් නැහැ. පළුදු වෙලා නැහැ. තේරෙනවද? බීජය තුල තුවාල නොතිබීම. හොඳින් මෝරලා තියෙන්න ඕන. තව පැලයක් අටගන්න ශක්තිය තියෙන. ඉල්ලු බීජ, පාවින බීජ භූමියෙන් ඉන්න පුළුවන් නේද? හොඳ බීජයක් හොඳ ලස්සනට මුල දාලා හොඳට කොළ දාලා අලුත් පැලයක් බවට පත් වෙනවා. දැක්කද? එහෙනම් අපි යනවා ඊළඟ කතාව. විටමින් A බහුල පළතුරක්. විටමින් A තියෙන්නේ. විටමින් A තියෙදි ඇස් පේනවනේ. තද කොළ පැහැති කොළ වර්ග තියෙනවා. නිවිති, මුරුංගා, කැරට්, වට්ටක්කා. තද කොළ පැහැති කොළවල හොඳට විටමින් A තියෙනවා. පළතුරු වල ගස් ලැබු අඹ ලාවුළු වල විටමින් A දක්නට ලැබෙනවා. විටමින් A මොනකටද අපිට ඕනේ? විටමින් B තියෙන්නේ තද කොළ පැහැති එළවලු වල පළතුරු ධාන්‍ය. අපි කතා කරන්නේ මෙතන විටමින් A බහුල ආහාර ගැනනේ. එකයි මොකද විටමින් A? විටමින් A ඕන අපිට. මේ විටමින් A ඇවිල්ලා පුතාට කියන කතාව. අපේම නිර්මාණ. මම තමයි විටමින් A. මම තමයි ඔයාගේ ඇස් පෙනීම හොඳින් තියාගන්න උදව් කරන්නේ. විශේෂයෙන්ම රෑට හොඳින් පේන්න මම ගොඩක් වදගත්.
ඒ වගේම ඔයාගේ සම ලස්සනට සහ නිරෝගීව තියාගන්නෙත් ලෙඩ රෝග වලින් ඔයාව බේරගන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියට උදව් කරන්නෙත් මමයි. මාව ලබා ගන්න ඕනේ නම් මෙන්න මේ කොළ වර්ගයි පළතුරුයි කන්නම වෙනවා. මම තමයි නිවිති කොළය. ඔයාලට මාව ආහාරයට අරගෙන විටමින් A ලබා ගන්න පුළුවන්. මම කැරට් මල්ලි. මගේ කොළවලිනුත් විටමින් A ලැබෙනවා. ඇයි මේ මගෙන්? මම මුරුගා කොළයා. මාවත් අමතක කරන්න එපෝ. මම වට්ටක්කා කොලේ. පළතුරක් වෙන මම ගස් ලඹු. මගෙත් විටමින් A තියනවා හොඳේ. ඇයි මේ මමයි අඹයා. විටමින් A මගෙත් තියනවා. මගෙත් තියනෝ. මමයි ලාවුලු. අබත්තාතරජේ! මම තමයි විටමින B! හලෝ! මම තමයි ඔයා දවසටම කන කෑමවලින් ඔයාට දුවන්න, පනින්න, සෙල්ලම් කරන්න ඕන කරන ශක්තිය, එනර්ජි හදලා දෙන්නේ. ඔයාගේ මොළය සහ ස්නායු පද්ධතිය නිරෝගීව තියලා ඔයාව ක්‍රියාශීලීව තියන්නෙත් මමයි. පුංචි පැටවුනේ විටමින් B ලබා ගන්න නම් මේ දේවල් හොඳින් හෝ නරකින් කන්නම වෙනව. මමයි කරපිංචා. විටමින් B ඕනේ නම් මාව කන්න. ඒ විතරක්ද මගේ කොළවලත් තියනවා. මන් තම්පලා. ඇයි කෙහෙල් මල්ලිව අමතක වුණාද? විටමින් B මංගාවත් තියනවා හරිය. අපි වගේ දොඩම් වර්ගවලිනුත් පුළුවන්. ඒ වගේම බෝංචි වලිනුත් ඔයාලට විටමින් B ලබා ගන්න පුළුවන්. ඇයි මාසභෝගකෝ! ඒවත් කන්න ඕනේ හොඳේ! මමයි මුං ඇට යාළුවා. මාව ආහාරයට ගත්තොත් විටමින් B ලබා ගන්න පුළුවන්. මන් තමයි කඩල මල්ලි. මගෙත් විටමින් B තියනවා. ඇයි මේ මගෙත් තියනවෝ? මං සෝයා බෝංචි. මම තමයි විටමින් C සුව කරන යාළුවා. ඔයා වැටිලා තුවාලයක් වුණොත් ඒක ඉක්මනින්ම සුව කරලා දෙන්නේ මම තමයි. ඔයාගේ විදුරුමස් සහ දත් නිරෝගීව තියන්නත් මම උදව් කරනවා. හැම්බිරිස්සාව වගේ ලෙඩ ඉක්මනින් හොඳ කරන්නත් ඇඟට ලෙඩ හැදෙන එක නවත්වන්නත් මම දක්ෂයි. මේ එළවලු පළතුරු වල මම හැගිලා ඉන්නවා. විටමින් C ද ඕනේ. එහෙනම් මාව කන්න. මං දොඩම්. දොඩම් විතරක් නෙවෙයි. අපි ගාවත් විටමින් C තියනවා. අපිවත් කන්න ළමයිනේ. මම පේර. මේ මංගාවත් විටමින් C තියනවෝ. මම නෙල්ලි මල්ලි. ඔෂධීය ගුණයත් ඉතා ඉහළයි. කජු පුහුලම වෙච්ච මාව අමතක කරන්න එපා. විටමින් C මංගාවත් තියනවා. මාවත් කන්න අමතක කරන්න එපා හොඳේ. මම තමයි විටමින D! ඔයාගේ ඇටකටු සහ දත් හයියෙන් තියාගන්න ඕන කරන කැල්සියම් ඇඟට උරාගන්න උදව් කරන්නේ මමයි. මම හරිම විශේෂ කෙනෙක්. මොකද ඔයා උදේ පාන්දර හිරු එළියට ගියාම ඔයාගේ සමට වැටෙන ඉර එළියෙන් ඔයාගේ ඇඟ ඇතුළෙම මාව නිපද වෙනවා. ඒ වගේම තමයි මේ දේවල් කෑවොත්, බිව්වොත් විටමින් D ලේසියෙන්ම ගන්න බැරි කමක් නැහැ. මම තමයි මාළු තෙල්. මාව අරගෙන ඔයාලට විටමින් D ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. විටමින් D නේද හොයන්නේ? මේ මම තමයි හරියනම කෙනා. මමයි බිත්තරය. ඔයාලට මාව බීලත් විටමින් D ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. අපේ ආහාර පාඩමෙන් තමයි ඒ ලස්සන ප්‍රශ්නේ යොමු වෙලා තිබුණේ. ඉතින් අමතක කරන්න පුළුවන් ද පුතේ අපිට පොඩි කාලේ නොතිබුණු ඕගොල්ලොන්ට හමු වෙන ඒ අපූර්ව අවස්ථාව තමයි අර ඉස්සර කියන්නේ ශිෂ්‍යත්වයේ පාස් වෙන්න නම් කැලේ පනින්න ඕන, පරිසරයට යන්න ඕන, ගස්වල නගින්න ඕන, කොස්ගෙඩි කඩන්න ඕන, බිමට බාන්න ඕන. එච්චර ඕනේ නෑ දැන් තාක්ෂණයේ දුණුයි අපිට පුළුවන් හැමදේම හරියට තාක්ෂණයේ භාවිතා කරලා ඉගෙන ගන්න. මගෙන් අහන එක්තරා තැනකදී තාක්ෂණය හොඳයිද කියලා. මම නම් කියන්නේ හොඳයි. හොඳ නරක දෙකම තියෙනවා. තෝරා ගැනීම හොඳ වුණා නම්, හොඳ පැත්ත තෝරා ගත්තා නම් ඉස්සරහට යන්න හරි ලේසි.
තේරුණාද? මේ විදිහට පාඩම් කියා දෙනවා නම් අමතක වෙයිද? දහම් පාසලේ අපි ඉගෙන ගත්තේ ලස්සන ජාතක කතා ලස්සන කතාවකින් පෙන්වනවා නම් ජීවිතේට අමතක වෙන්නේ නැහැ නේ. ඒ නිසා විභාග අනවශ්‍ය විදිහට ලේසි වෙන්න ඕනේ නැහැ. හොඳට හැමදේම පැහැදිලි ඉගෙන ගන්න ඉගෙනුම් අවස්ථා තියෙනකොට හොඳ හරවත් ප්‍රශ්න පත්‍රයක් ලැබෙන්න ඕන බුද්ධි මට්ටමින් ඉහළ දරුවන්ට. එහෙනම් අවධානය දෙන්න දහම්දි අවධානය වෙන තැනක අපි යමුද ප්‍රශ්නාංක 58ට විටමින් B වර්ග මේ සටහන් මම ඕගොල්ලන්ට එකතු කරනවා ශිෂ්‍යත්ව විභාගයට යද්දි මේ ටික ඔයා දැනගෙන හිටි. ගිය අවුරුද්දේ මේ ටික හොඳට ඉගෙනගෙන ගියා අයියලා අක්කලා. ඒකයි එච්චර අපේ කට්ටිය සමත් උනේ විභාගයේ. ඒකයි ලංකාවේ වැඩිම ප්‍රතිඵල බිහි කරන්න සමත් පන්තිය බවට මගේ ආදරණීය ආඩම්බරකාර පන්තියට හැකියාව ලැබුණේ. මෙවරත් අපිම තමයි. තර්කයක් නේ මේ අපිමයි. ඒක ස්ථිරයි නේද ෂයිනි? ඒක ස්ථිරයි. මම ඒක ලොකු ආඩම්බරයකින් කියන්නේ ලොකු මහන්සියක් වෙලයි අපි පන්ති වල දරුවන් සූදානම් කරවන්නේ විභාගයට. ඔයා මේ ඉගෙන ගන්න දැනම ඉස්කෝලේ ගිහිල්ලත් හොඳට පාවිච්චි කරනවා නේද? ටට්ටක් ගාලා තුස්සල උත්තර දෙනවා නේද? නේද? ඒ තුලින් පේන්නේ අපේ පන්තියේ තියෙන විශිෂ්ටත්වය හා අපේ පන්තියේ තියෙන වටිනාකම. ඒ වටිනාකම රැක ගැනීමට උපරිම උත්සාහ කරනවා. පැය දෙකේ ක්ලාස් එකකට පැය ගාණක් මහන්සි වෙලයි අපි දවස පුරාම අවසානයේ ඔයාලත් එක්ක මේ විදිහට සජීවීව සම්බන්ධ වෙන්නේ. ඒකයි ලීඩින්ග්ම ඉන්න එහෙම නැත්නම් වැඩිම ළමයි ප්‍රමාණයක් ඉන්න දක්ෂම දරුවෝ බිහි වෙන ආදරණීය පන්තිය බවට පත් වෙන්න ශිෂ්‍යත්වයට මම සූදානම්. මගේ ආදර පන්තියට හැකියාව ලැබිලා තියෙන්නේ. අපි යනවා ප්‍රශ්නාංක 58ට. නරක් වූ පොල් ගෙඩියක ලක්ෂණයක් නොවන්නේ පොල් ගෙඩියක්. අපේ ආහාර පාඩමෙන් ආය අහලා තියෙන්නේ. මම ඕන්න ඊළඟට පෙන්නන්නේ ප්‍රශ්නවල බර තිබ්බ විදිය පාඩම් වලට. හොඳයි අම්මලා ළඟ ඉන්නවා නම් මම හරි කැමතියි. මොකද පරිසර විශේෂ පන්ති අද විශේෂ සාකච්ඡාව මේ සති දෙකේ අපි කරන්නේ. ප්‍රශ්න හැදෙන රටාව ගැන කතා කරන්නේ. හොඳ වගකීමෙන් ඉන්න දෙමව්පියෙක් නම් හොඳට අවබෝධයෙන් බුද්ධියෙන් ඉන්න දෙමව්පියෙක් නම් මේ කියන කතාව එයාට හොඳටම තේරෙනවා. නරක් වූ පොල් ගෙඩියක ලක්ෂණයක් නොවන්නේ දුගන්ධයක් තියෙනවා සෙවල ගතියක් තියෙනවා ගුල්ලන් ඉන්නේ ධාන්‍ය වලනේ. නරක් වූ ආහාරවල ලක්ෂණ දැනගෙන ඉන්න එපේ. පිළිතුරු ගුල්ලන් සිටීම හරි දාගන්න. නොවන්නේ කියලා අහන්නේ පරිසරයේ හරියට ප්‍රශ්න කියවනකොට නොවන්නේ කියලායි අහන්නේ. එහෙනම් නරක් වූ පොල් ගෙඩියක ලක්ෂණ නැත්නම් නරක වූ ආහාරවල ලක්ෂණ වෙන වෙනම හඳුනාගත්තා නම් මට ලේසි මේ ප්‍රශ්නෙට උත්තරේ සොයා ගන්න. අපේ ආහාර පාඩම. වර්ණය වෙනස් වෙලා කන්න එපා. ඕ ගන්ධය වෙනස් වෙලා. ඊයා රසය වෙනස් වෙලා. ස්වීටිට එපාලු. ඕ බාහිර පෙනුම වෙනස් වෙලයි තියෙන්නේ. මෙන්න පොල් ගෙඩිය. වයනය වෙනස් වෙලා. ඊරය පරිප්පු. පෝෂ්‍ය පදාර්ථය වෙනස් වෙලා. නරක් වෙලා. ඕ මේ පාන් ගෙඩිය පුස්සල්ලලා. අපි ආහාර පාඩමේදී මම එක එක ආහාර වෙන වෙනම පෙන්නන්න ඈ. පොල් ගෙඩිය කොහොමද ධාන්‍ය වල කොහොමද කියලා ආහාර පාඩමේදී මම වෙන වෙනම දිග හරිනවා. මේ දෙන්නේ සාරාංශයක් පමණයි. මම සාමාන්‍ය සටහනක් දෙනවා සවිස්තරාත්මකව. ඒක වීඩියෝ එකකින් පෙන්නනවා සාකච්ඡා කරනවා ස්ටිකර් කරනවා. හොඳට මතක තියුණා. ඒක දන්නවා පරිසර පන්තියේ ඉන්න දරුවෝ සියලු දෙනාම. අපි යමු ඊළඟට අවසන් ප්‍රශ්නය 2025 ශිෂ්‍යත්ව විභාගයේ. ශිෂ්‍යත්ව විභාගයේ සමාජ විරෝධී ක්‍රියාවක් දුටු විට දැනුම් දිය යුතු පොලිස් හදිසි ඇමතුම් අංකය කුමක්ද? අපිට කියන්න ඕන සමාජ විරෝධී ක්‍රියාවක් සිදු වෙනවා කියලා. එතකොට අපි ඒ පිළිබඳ පොලිසියට කියනවා නම් අපි අමතන්න ඕන අංකය කුමක්ද කියලා අහන්න. මොකක්ද අංකය? 119 119. දුම්රිය තොරතුරු දැනගන්න නම් 19යි 11ට. දුම්රිය තොරතුරු දැනගන්න 19යි 11ට. ළමා උපකාරක සේවය හඳුනා කතා කරනවා ළමෙක් සිදුවන අසාධාරණ මෙහෙකාර සේවයේ තියන් ඉන්නවනම් 19:29ට කතා කරන්න ඕන. එහෙනම් සමාජ විරෝධී ක්‍රියාවක් වැළැක්වීම සඳහා කතා කර යුතු පොලිස්
අදිසි ඇමතුම් අංකය තමයි 119. 119. 119. එහෙනම් ඒ හදිසි දුරකථන ඇමතුම් අංක මතක් කරගමුද? මේ හදිසි දුරකථන ඇමතුම් අංක අත්‍යවශ්‍යම දුරකථන අංක සහ ආයතන ශ්‍රේණික කෙටි දුරකථන අංක හඳුනා ගැනීම. ශිෂ්‍යත්ව විභාගයට මතක තබා ගත යුතු ක්ෂණික කෙටි දුරකථන අංක හඳුනා ගනිමු. ආ අන්න හොරෙක්. අන්න හොරෙක්. එන්න දුවමු. මේ වගේ හදිසි අවස්ථාවකදී 119 අමතලා හදිසි පැමිණිලි අංශය දැනුවත් කරන්න ඕනේ. හා අයියෝ මෙන්න ගින්නක්. අපි දැන් මොකද කරන්නේ? මේ වගේ වෙලාවට 110 කතා කරලා ගිනි නිවීම අංශය දැනුවත් කරන්න ඕනේ. අන්න බලන්න විදුලි රැහැනක් වැටිලා විදුලි බිඳ වැටීමක් සිද්ධ වෙලා. අන්න ඒ වෙලාවට අපි 1987 කියන අංකයට කතා කරලා ලංකා විදුලි බල මණ්ඩලය දැනුවත් කරන්න ඕනේ. අනේ චූටි බබෙක් තනියම අඬනවා. එයාගේ අම්මයි තාත්තයි පේන්නත් නෑ. ඔන්න එහෙනම් අපි 1929 කියන ළමා උපකාරක දුරකථන සේවාවට කතා කරලා මේ ගැන දැනුවත් කරන්න ඕන. මේ මොකද්ද මේ ටික් ටික් ගාලා සද්දයක් ඇහෙන්නේ? ඒනම් බෝම්බයක්ද කොහෙද? එහෙනම් ඒ වගේ වෙලාවට අපි 118 කියන අංකයට අමතලා බෝම්බ නිෂ්ක්‍රියාංශය දැනුවත් කරන්න ඕන. ඔයාලට රජය හා සම්බන්ධ ඕනෑම තොරතුරක් දැනගන්න ඕනේ නම් 1919 කියන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට අදාළ අංකයට කතා කරලා තොරතුරු දැනගන්න පුළුවන්. මතක හිටින්නේ නැද්ද? අපිට නම් පොඩි කාලේ ඔය වගේ කියලා දුන්නේ නැහැ පුතේ. අපි කටපාඩම් කරන්න ඕන උනා නේද ෂෑනි? හැබැයි මේ විදිහට දකිනකොට ඕගොල්ලන්ට අමතක කරන්න බෑ. එහෙමනේ? අමතක කරන්න බෑ. එහෙනම් බලන්න ප්‍රශ්න 30න් කීයක් හරිද කියලා. 2025 ප්‍රශ්න 30න් කීයක් හරිද බලන්න. මතක් කරන අපි ගණිත ගැටළු සම්මන්ත්‍රණයක් පවත්වනවා. ගණිත ගැටළු තරඟයක් 12 වෙනිදා උදෑසන 9ට අවුරුදු අසිරියත් එක්ක එදාට ඔයගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන්. කැවුම් කොකිස් දාලා බුද්ධි පරීක්ෂණ ගැටළු. කාලෙට ගැලපෙන්න. 30න් කීයක් හරිද කියලා දාන්න. මේ ශේෂ්ඨනික දුරකථන අංකය. මේ තියෙන්නේ 2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න යෙදුණු රටාව. ප්‍රශ්න යෙදුණු රටාව. පේනවද? එක පිටුවකට තිබ්බම තමයි ලේසි. මතක තියාගන්න ගිය අවුරුද්දේ අපි ලක්පැසියෝ පාඩමෙන් ඇවිල්ලා තිබුණේ නැහැ. හැම අවුරුද්දෙම එදෙනවා. ඔය මේ අවුරුද්දෙත් යෙදෙනවා. හොඳේ. ගිය අවුරුද්දේ නෑ කියන්නේ මේ අවුරුද්දේ යෙදෙනවා. අපි ලක්පැසියෝ පාඩමෙන් තමයි වැඩියම යෙදෙන්නේ. ගොඩාක් ප්‍රශ්න ඉදිරිය තියෙන්නේ මොනවෙන්ද බලන්න. මේ ප්‍රශ්න ලියා ගන්න අංක ටික ප්‍රශ්න අංක ටික යොදාගෙන ලියා ගන්න. බලන්න නිබන්ධනයේ පිටිපස්සේ ඇති. නිබන්ධනයේ පිටිපස්සේ ඇති ප්‍රශ්න අංක ටික ලියා ගන්න. මේ තියෙන්නේ ප්‍රශ්න යෙදුණු රටාව. ගොඩාක්ම ප්‍රශ්නේ දීලා තියෙනවා. පැලහැටි හා ගස්වැල් අපි හොඳට දිගහැරියා. අපේ ආහාර අපි දැන් කතා කරන්නේ මෙන්න මේ පාඩම. අපේ ආහාර වලින් ලකුණු කෙලින්ම 5ක් හෝ 6ක් හැම අවුරුද්දෙම එදෙනවා. ජලයේ පාඩමෙන් වැඩි ප්‍රමාණයක් අහලා තියෙනවා. අපාවට සතුන්. ප්‍රශ්න යෙදුණු රටාවයි මේ. මෙන්න මේ කොටස හොඳට බලන්න වැඩියෙන්ම අවධානය දෙන්න ඕන. අපි ඉන්නේ අපේ ආහාර පාඩමේ.
අපි ඉන්නේ අපේ ආහාර පාඩමේ. මේ තියෙන ප්‍රශ්න යෙදුණු රටාවන්. අපට කළ හැකි වෙනස්කම් කියන පාඩමෙනුත් ප්‍රශ්න ඉදිරියට තිබුණේ නැහැ. සාමාන්‍ය දැනීමෙන් ප්‍රශ්න දෙකක් අහලා තිබුණා. සාමාන්‍ය දැනීම් කොටසින් ඒ දෙක ඇතුළත් කරලා නැහැ. සාමාන්‍ය දැනීමෙන් ප්‍රශ්න දෙකක් ඉදිරියට තිබුණා. මේ තියෙන ප්‍රශ්න. එතකොට අපට කළ හැකි වෙන මිනිසා සහ තොරතුරු අපට කළ හැකි වෙනස්කම් සහ අපි ලක්වැසියෝ කියන ප්‍රධාන මාතෘකාව අනිවාර්යෙන් වැඩියෙන් යෙදෙන මාතෘකාව යෙදිලා තිබුණේ නැහැ. ප්‍රශ්නේ යෙදිලා තිබුණේ නැහැ. හැබැයි ඒ කියන්නේ මේ සැරේ යෙදෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ හැම පාඩමක්ම හරි වැදගත්. හොඳට පාඩම් ටික මම නිතර මතක් කරනවා පරිසරය කියලා කියන්නේ සටහන් ලිවීමවත් පින්තූර ඇලවීමවත් නෙමෙයි. ඒ තුලින් පොළවේ පය ගහලා ජීවත් වෙන පරිසරය පිළිබඳ හොඳ දැනුමින් පිරිච්ච ගුණවන්ත ඒ වගේම බුද්ධිමත් දරුවෙක් බිහි වෙන විෂයක් පරිසරය කියන්නේ. හරියට ඉගෙන ගත්තොත් ශිෂ්‍යත විභාගයේ දෙවෙනි පත්‍රයේ ලකුණු 30ත් විෂයක් විදිහට පරිසරය ලකුණු 100ත් දන්න පරිසරය හඳුනාගත්ත දරුවෙක් නොදන්නා පරිසරයේ රහස් හොයාගෙන යන විද්‍යාව කියන විෂයටත් ඇබ්බැහි වෙන්න හේතුවක් වෙනවා. මේ පරිසරය කියන පාඩම් 16 හරියට ප්‍රාථමික ශ්‍රේණියේදී අධ්‍යාපනය ලබන දරුවෙක්ට දැන් මගේ දුව විද්‍යාවට ආදරය කරන්නේ පරිසරය හරියටම ඉගෙනගෙන යන නිසා. අදටත් එයා විද්‍යාවේ උපරිම ලකුණු වල ඉන්නේ. හේතුව විද්‍යාව කියන්නේ නොපෙනෙන ලෝකය. නොපෙනෙන ලෝකය හොයන්න දන්නා ලෝකේ ප්‍රාථමික ශ්‍රේණියේදී උගන්වන්නේ මේ පාඩම් 16 මාතෘකා 16. හරීම වැදගත්. එහෙනම් ඒ 2025 මාතෘකාවලට අදාළ ප්‍රශ්න ඉදිරි තිබූ ආකාරය ලකුණු කීයක් ගන්න පුළුවන් වුණාද කියලා බලන්න කිසිම ප්‍රශ්නයක් අමාරු නෑ. විශේෂ පරිසර පන්තියේ අපි රැඳී ඉන්නේ පාඩම් 16ම හරවත්ව කතා කරන. එහෙනම් මේ සිංහල අලුත් අවුරුද්ද නිමිත්තේ අම්මලා ළඟට එනවනම් මට මතක් කරන්න හරි ලේසි. ඉක්මනටම දෙමව්පියන් ළඟට එනවා නම් ආදරණීය විශේෂ පරිසර පන්තිය තුලින් අපි කතා කරමින් ඉන්නේ අපේ ආහාර මෙන්න මේ පාඩමේ ඉන්නේ. අපේ ආහාර පාඩම් මේ අපේ විශේෂ පරිසරයේ පන්තිය පිළිබඳ නොදැනුවත් භාවයෙන් හිටපු අය ගොඩාක් දෙනෙක් පරිසර පන්තිය එකතු වෙන්න කතා කරන සමහරවිට සීමාව ඉක්මවා ගිහින් තියෙන ළමයි ප්‍රමාණය ඒ තරම් දිගහැරලා කතා කරන්නේ දන්න හැම දරුවෙක්ම සහභාගී වෙන අවුරුදු කාලයේත් අපේ පරිසර පන්තියේ විදිහටම තියෙන අවුරුදු නිවාඩු ඒ කියන්නේ අප්‍රේල් මාසයේ එක දවසක්වත් ඒ දවස නැති වෙන්නේ නැහැ. පරිසරය ලෙසන්ස් අපිට සතිය දවස් 4යි තියෙන. ඒතර මේ මාසෙත් දවස් 4යි අපිට සමුදාවල් දෙන්නේ. ඒ දවස් 4 ඒ ආකාරයෙන්ම ආවරණීය වෙන බව මතක් කරනවා. එතකොට වැදගත් පාඩමක ඉන්නේ අපේ ආහාර පාඩමේ. ඒතර අපේ ආහාර පාඩම කියලා කියන්නේ වැඩි වශයෙන් දරුවෝ අවධානය දිය යුතු තැනක්. ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න මේ අවුරුද්දට ශිෂ්‍යත්වයට මම සූදානම්. මගේ ආදරණීය වෘත්තියේ ලස්සන අවුරුදු සමයේ මගේ ආදරණීය දරුවන් වෙනුවෙන් පිදෙන සමාජ සත්කාරය මේ ගණිත ගැටලු තරඟය අවුරුදු 80 රැගෙන එන.
සිංහල අලුත් අවුරුද්දට මෙවරත් අලුත් අවුරුදු සිරියත් රැගෙන ටීචර් අම්මා සමග අප්‍රේල් 12 වන ඉරිදා උදෑසන 9ට ගණිත ගැටලු තරගයක් අරන් පුංචි ඔයාලත් සිංහල අලුත් අවුරුදු සිරිය විඳිමින් සතුටින් අවුරුදු සමරන්න. එදාට ආදරෙන් එකතු වෙන්න. පහත දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 071 80 44 812. අතිවිශාල ලිංක් සංඛ්‍යාවක් යොමු කරමින් අතිවිශාල දරුවන් සංඛ්‍යාවක් Zoom තාක්ෂණය ඔස්සේ අපරිමිත ප්‍රමාණයක් එක්රැස් වන ආදරණීය මගේ පන්තියේ ඉඩකඩ නොලැබුණු ලින්ක් දෙකක් දාලා YouTube දෙනවා නෙමෙයි ලින්ක් ගොඩාක් දාලා ඉඩ මදි වුණොත් තමයි අපි YouTube ලින්ක් එකක් දෙන්නේ දෙකක් දාලා දෙනවා නෙමෙයි එතකොට ඒ තරම් ප්‍රමාණයක් සහභාගී වෙන අපේ පන්තියේදී දරුවන් සඳහා මගේ දරුවන්ට මම ලින්ක් එක දෙනවා මගේ දරුවන්ට ලින්ක් එක මම Zoom ලින්ක් එකක් දෙනවා. අනිත් දරුවන්ට ඉඩ නොමැති වුණොත් විතරක් තමයි දෙන්න වෙන්නේ. සාමාන්‍යයෙන් අපි නිදහස් කරපුවාම අපේ සම්මන්ත්‍රණයක් ලංකාවේ 60 70000කට වඩා දරුවෝ ප්‍රමාණයක් සහභාගී වෙනවා සජීවී සම්මන්ත්‍රණයකදී. එහෙනම් ඒ කතාවත් එක්ක ඔයාලා WhatsApp පණිවිඩය යොමු කරන්න එපා. ආස හිතුණාද? ප්‍රශ්න දැක්කම ওই විදිහට මම 2024ත් කතා කරනවා 23ත් කතා කරනවා 22ත් කතා කරනවා 2026 දරුවන්ට වඩාත් වාසි වෙයි. එහෙම දිගහැරලා කතා කරපුවම ඔයාලට හරි පහසුයි තේරුම් ගන්න. හැබැයි කතා කරන්නේ පාඩම් යන අතරමැද්දේ. පාඩම් යන අතරමැද්දේ ඒ සියල්ලම කතා කරන්න සූදානමින්. එහෙනම් අද දවසේ අපි යොදාගෙනනු ප්‍රශ්න 15ම කතා කරලා ඉවරයි. යන්නන්නම් මම. අපේ ආහාර පාඩමත් එක්ක එකතු වෙන්නේ කවුද? අපේ ආහාර පාඩමෙන් ඒ විටමින් වර්ග ගැන ඒ විටමින් වර්ග වලට අදාළ කෑම නොකෑවොත් මොකද වෙන්නේ මොනවාද හැදෙන රෝග මතක හිටින්න ඒතකොට ඒවෙන් ලැබෙන ශක්තියින් මොනවාද ඒවට කන්න ඕන ප්‍රමාණ කොච්චරද පිඟානේ කොච්චර ප්‍රමාණයක්ද අපි ඔක්කොම කතා කරලා තියෙන දැනටමත් සවිස්තරාත්මක අපේ ආහාර පාඩම දිගහරින්නට එනවා ටීචර් පරිසර පන්තියෙන් ඔයාලත් එක්ක ආදරේ නෑ මේ විශේෂ පරිසර පන්තියේ අති විශේෂ දිනයක අවසානය ශිෂ්‍යත්වයට මම සූදානම් 2025 මාතෘකාවලට අදාළ ප්‍රශ්න යොමු කරමින් සවිස්තරාත්මක සාකච්ඡාව අද දවසේදී අවසානය ආයුබෝවන් आचार्य हायशिका प्रणातु।